ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අදත් සිලොන් K9 ඇකඩමි අපි ආවා තවත් හරිම තේජවන්ත ඒ වගේම හරිම ආකර්ශනීය බවබෙක්ව මුණ ගැහෙන්න. මෙයාගේ නම තමයි රෙයා. मैडम मैं प्रश्न टिक කියන්නකෝ අපිට තියෙන ඔක්කොම. හරි. ප්‍රශ්නේ කියන්නේ මෙයා තාම කමාන්ඩ්ස් වලට එහෙම මේ නැහැ. නෝ. හා. මේ කම් කිව්වත් හරි ආවනේ සමහර දවස්වල මේසේ වටේ දුවනවා මොහොම කියනවා. එයාට පපි බයිට් දැන් තාම එක දානවා. දරුණටම තියෙනවා. පපි බයිට්. හා. හරි ඒක සෙල්ලමට කරන්නේ. හැබැයි ඒක සැරට මදි නම් ස්පෙෂල් පොඩි එකක් නේ. ඒ කමාන්ඩ්ස් තමයි. පාරේ එක ඉන්න තියෙනවද මට? පාරේ මම දැන් මෙයා බයිසිකල් එකේ මම නිකන් පාරේ මේ රීච් එක දිහා ඉන්නවා. වාඩ්ලා ඉන්නවා. වෝක් එකේ පොඩ්ඩක් හොඳට එනවද නැත්නම් ඇදගෙන එනවද කොහොමද? වෝක් එක මේ නෑ හෙච්චර ෆර්ම් නෑ තාම. පොඩ්ඩක් ඉතින් වත් පිට බලනවා. එහෙම තියෙනවා. වයස කීයද මට? ජනවාරි 13 මාස 7යි. මාස 7යි නේ. නාවන ටිකක් අමාරුයි. නාවන ටිකක් අමාරුයි. ඒ කියන්නේ තගලනවද මට? අවදිනම් දඟලනවා දඟලනවනේ. ඕ මම නිකන් බල්ල පස්සෙ කියලා නෑ මෙයා නා. ඇඳට පයින්නවා. දැන් ඒක පොඩ්ඩක් මම අඩු කරලා ඒක පොඩ්ඩක් මේ නවත්තන්න ඕනේ මේක. ගේ ඇතුළත අපි හදන්නේ. හැබැයි කවදාකවත් කුටු උඩ ඒ රෙයා බබාගේ අම්මි අපිත් එක්ක කිව්ව අපේ මේ රෙයා බබාගේ දඟ වැඩ ටික. මේ ඉන්නේ මාස 7 වයස හරිම ලස්සන ඒ වගේම හරිම බුද්ධිමත් ජර්මන් ෂෙපර්ඩ් පැටියෙක්. මේ ළමයා ඉන්නේ මාළඹේ. ඉතින් රේයාගේ මේ දඟ වැඩ ටික පාලනය කරලා එයාව නියම විදිහට පුහුණු කරලා හුරු බුහුටි කීකරු ළමයෙක් කරන්න තමයි අපි අද මාළඹේට ආවේ. ඇත්තම කිව්වොත් රේයා කියන්නේ වයසින් පොඩි වුණාට හරිම දක්ෂ බවුබබෙක්. ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බවුබබාලා කියන්නේ ස්වභාවයෙන්ම ඉතාමත් බුද්ධිමත්. ඒ වගේම ඕනෑම දෙයක් ඉක්මනින්ම ග්‍රහණය කරගන්න පුළුවන් බවු වර්ගයක් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් රේයාගේ දක්ෂතාවයත් එක්කම එයාව හරිම විනයගරුක හොඳ ළමයෙක් කරන අපේ දින 10ක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක අපි අද මෙන්න මෙහෙම පටන් ගත්තා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මාළඹේ ඉන්න අපේ මේ රේයා බබා අපේ ට්‍රේනින් එකේදී කොහොමද එයාගේ දක්ෂකම් පෙන්වන්නේ කියලා බලන්න ඔයාලත් කැමති නම් අමතක නොකර අපේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. රේයා බබාගේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. ගිහින් එන්නම්. බයි. රෙයා නෝ ස්ටේ නෝ stay good girl stay yeah just come no come here no